ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ රජයේ හොස්පිටල් එකක ඩිලිවරි එක කරන අම්මා කෙනෙක්ගේ හොස්පිටල් බෑග් එකට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගද්දී අම්මගේ ලේබර් රූම් එකට අවශ්‍ය වෙන දේවල් ටික වෙනමත්, වෝට් එකට අවශ්‍ය වෙන දේවල් ටික වෙනමත්, වොෂින් අයිටම්ස් ටික වෙනමත් ලෑස්ති කරගත්තොත් අපිට ගොඩක් ලේසි. අපි මුලින්ම බලමු ලේබර් රූම් එකට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. ලේබර් රූම් එකට අවශ්‍ය වෙනවා පාට චීත්තයකුයි සුදු චීත්තයකුයි. මේ චීත්තයක් මට රුපියල් 800ක් වුණා. පාට බෙඩ් ජැකට් එකකුයි සුදු බෙඩ් ජැකට් එකකුයි අවශ්‍ය වෙනවා. බෙඩ් ජැකට් එකක් රුපියල් 500ක් වුණා. ලූප් පෑඩ් පැකට් එකක් ඕන වෙනවා ලේබර් රූම් එකට. මේ ලූප් පෑඩ් පැකට් එකක් රුපියල් 240ක් වෙනවා. නෙට බඳින පටියකුත් ඕන වෙනවා. මේක රුපියල් 190ක් වුණා. වස්ති බෝතලයකුත් ඕන වෙනවා. මේ වස්ති බෝතලයක් රුපියල් 770ක් වුණා. මේක ගද්දි ඔයාලා මේ බලලා ගන්න මේ එක්ස්පයර් ඩේට් එක. මොකද ඔයාලට බබා හම්බෙන්න තියෙන දවස බලලා තමා ගන්න ඕන. ටිකක් ඉස්සරහට කල් තියෙන එකක් ගන්න. මේ දේවල් වලට අමතරව ලේබර් රූම් බෑග් එකට ඕන වෙනවා රේසර් එකක්. ඒක නම් මෙතන මම තාම අරගෙන නැහැ. ඊට අමතරව ඉටි රෙදි ආර එකක් ඕන වෙනවා. මීටරේ ප්‍රමාණය පරණ රෙදි කෑලි 7ක් 8ක් විතර වගේ ඕන වෙනවා. පත්තර පිටු 4ක්, shopping cover 3කුත් ඕන වෙනවා ලේබර් රූම් බෑග් එකට. දැන් අපි බලමු වෝට් එකට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. වෝට් එකට ඕන වෙනවා චීත්ත 3ක් ඕන වෙනවා. බෙඩ් ජැකට් 3ක් ඕන වෙනවා. එතකොට ලූප් පෑඩ් පැකට් එකක් තව ඕන වෙනවා වෝට් එකටත්. මේ චීත්ත ගනිද්දී ඔයාලා මේ තද පාට චීත්ත ගන්න එපා. ටිකක් ලා පාටට හුරු චීත්ත ගන්න. ඒ දේවල් වලට අමතරව අපි සාමාන්‍ය හොස්පිටල් එකට යද්දී අවශ්‍ය වෙන දේවල් තියෙනවානේ. බෙඩ් ෂීට් දෙකක්, කොට්ටයක්, කොට්ට උරයක්, ටවල් එකක්, ඒක ටිකක් ඕන වෙනවා. වොෂින් අයිටම්ස් වලට අපිට ඕන වෙනවා පනාවක්, සබන් කැටයක්, ටූත් පේස්ට් එකක්, කොණ්ඩ බූල්, කොණ්ඩ පටි, ඒ ටික තමයි වොෂින් අයිටම්ස් වලට අපිට ඕන වෙන. ෂැම්පූ එකක් වගේ. මේ දේවල් වලට අමතරව ඔයාලට තේ එකක් හදාගන්න අවශ්‍ය සීනි, කිරිපිටි පැකට් එකක්, තේ කුඩු වගේ දේවලුත් අරගෙන යන්න. පිඟානක්, කෝප්පයක්, උණු වතුර බෝතලයක්. ඒ ටික තමයි මේක අමතරව අපිට හොස්පිටල් එකට අරන් යන්න ඕන වෙන්නේ.